නාගේ වාහනයටත් කාර් ඔඩියෝ සෙට් එකක් සවි කරන්න ඉන්නවද? ඉතින් කාර් ඔඩියෝ සෙට් එකක් නිවැරදිව මුල සිට සවි කරගන්න ආකාරය බලන්න. දිගටම වීඩියෝ එක ස්කිප් නොකර දිගටම බලන්න. දිගටම රැඳී සිටින්න. ඉතින් අපි බලමු කාර් ඔඩියෝ සෙට් එකක් මුල සිට අවසානය තෙක් සවි කරගන්න ආකාරය. කාර් ඔඩියෝ සෙට් එකේ පිටිපස වයර් හනස්ස පැත්තට ගියාම තියෙනවා රතුයි කහයි වයර් දෙකක් තියෙනවා. ඒ වයර් දෙක එකට අමුණ ගන්න ඕනි. ඒ වයර් දෙක ඉතින් ඔයාලගේ වාහනේ කාර් ඔඩියෝ සෙට් එකක් සවි කරගන්න ඉන්නවද? ඉතින් කාර් ඔඩියෝ සෙට් එකක් මුල සිට අග දක්වා නිවැරදිව සවි කරගන්න ආකාරය අපි බලමු. කාර් ඔඩියෝ සෙට් එකේ පසුපස වයර් හනස්ස පැත්තට ගියාම තියෙනවා කහයි රතුයි වයර් එකක්. ඒ වයර් දෙකම එකට අමුණ ගන්න ඕනි. ඒක සෙට් එකේ ධන ලයින් එක. ඒත් එක්කම කළු පාට වයර් එකක් තියෙනවා. ඒක ඍණ ලයින් එක. අනිවාර්යෙන් මේ වයර් දෙක ෂෝට් නොකර ධන ඍණ සවි කර ගන්න ඕනි. ෂෝට් එකක් වුණොත් අනිවාර්යෙන් සෙට් එකේ ෆියුස් එක යනවා. ඉතින් ඒත් එක්කම ඒ වයර් හනස්සම වයර් 9ක් තියෙනවා. ඒ වයර් 9 ගැනත් අපි කතා කරමු. ඉතින් මේ වයර් හනස්සේ වයර් 9 ගැන කතා කරුවොත් ට්‍රීවිල් එහෙකට වගේ සවි කරනවා නම් වෝට් 100 ස්පීකර් බබල් දෙකක් සවි කරන්න ඕනි. අනිවාර්යෙන් වෝට් 100 බබල් ස්පීකර් දෙකක් සවි කරන්න ඕනි. නැතිනම් ඇම්ප් එකේ සවුන්ඩ් IC පැත්ත සවුන්ඩ් IC යනවා. ඒ නිසා ඒත් එක්කම බස් වලට වගේ නම් වෝට් 50 ස්පීකර් බබල් 4ක් සවි කරන්න ඕනි. ඇම්ප් එකේ සවුන්ඩ් පැත්ත කතා කරොත් ට්‍රීවිල් වලට වගේ වෝට් 100 ස්පීකර් දෙකක් සවි කරන්න ඕනි. ඒත් එක්කම බස් වලට වගේ ගත්තොත් වෝට් 50 ස්පීකර් 4ක් සවි කරන්න ඕනි. සවුන්ඩ් පැත්ත අනිවාර්යෙන් බැලන්ස් කරලා සවි කරන්න ඕනි. නැත්නම් ඇම්ප් එකේ සවුන්ඩ් IC යනවා. ඒ හින්දා සවුන්ඩ් පැත්ත අනිවාර්යෙන් ඇම්ප් එකේ බැලන්ස් කරලා සවි කරන්න ඕනි. අනිවාර්යෙන් වයරින් ලයින් වල අනිවාර්යෙන් වයර් ජොයින්ට් අනිවාර්යෙන් ටේප් කරන්න ඕනි. ඒත් එක්කම මේ ඇම්ප් එකේ තියෙනවා වීඩියෝ ලයින් එක යට අවුට්පුට් ලයින් දෙක තියෙනවා. ඒත් එක්කම ඊට උඩ තියෙනවා ඔඩියෝ R ඔඩියෝ L ලයින් එක තියෙනවා. ඊට පස්සේ AIN R ලෝ ලයින් එක තියෙනවා. අපි මේකේ වීඩියෝ ලයින් එකක් සෙට් කරන්න නැති හින්දා අපි සබ් එකේ ලයින් එක හයි කරනවා. සබ් එකේ ඔඩියෝ R ලයින් එක ඒත් එක්කම ලෝ ලයින් එක සවි කරනවා. ඊට පස්සේ අපි සවුන්ඩ් කනෙක්ෂන් දෙන්නේ හෙඩ් ෆෝන් හැම්ප්. ඒත් එක්කම මේ ඇම්ප් එකේ මියුසික් කනෙක්ෂන් අපි කේබල් ආකාරයට දෙන්නේ. ඉතින් දැන් නවීන සෙට් වල නම් තියෙනවා බ්ලූටූත් කනෙක්ෂන්. ඒ වගේ තියෙනවා නවීන කනෙක්ෂන්. ඉතින් මේකේ අපි AIN ලයින් එක සවි කරනවා රතු රෙඩ් ලයින් එක. ඒත් එක්කම ලෝ ලයින් එක සවි කරනවා. ඒත් එක්කම අපි බලමු සබ් එකේ වයර් ලයින් සවි කරගන්න ආකාරය. ඒකේ වෝට් 12 ලයින් එක තියෙනවා. ඒත් එක්කම REN ලයින් දෙක එකට ජොයින්ට් කරලා සවි කරගන්න ඕනි. ඒක ධන ලයින් එක. ඊට පස්සේ GND ඍණ ලයින් එක. ඉතින් කාර් ඔඩියෝ සෙට් එකට සබ් එකක් සවි කරගන්නකොට අනිවාර්යෙන් සබ් එකේ ධන ලයින් එකට
අනිවාර්යෙන් පියුස් එකක් දාන්න ඕනි. පියුස් එක ඒ පියුස් එකෙන් ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එක ආරක්ෂා වෙනවා. ධනරින මාරුණත් ගැටලුවක් නැහැ. පියුස් එකක් දැම්මම අනිවාර්යෙන් ෂෝට් එකක් වුණොත් අනිවාර්යෙන් පියුස් එක යනවා. ඉතින් මේකේ මේ සබ් එකේ ෆුල් ලෝ වැඩි අඩු කරගන්න පුළුවන්. ඒත් එක්කම ලෝ UMB ලෝ වැඩි අඩු කරගන්න පුළුවන්. ඒත් එක්කම අපි ඉන්පුට් ඕඩියෝ සෙට් එකේ ඉන්පුට් ජැක් දෙක සවි කරගමු. RCH ජැක් එක රතු පාට එක, LCH ජැක් එක සවි කරගමු. ඕඩියෝ සෙට් එකේ අවුට්පුට් ලයින් එක සහ සබ් එකට ඉන්පුට් ලයින් එක සවි කරගෙන අපි ලයින් ඔක්කොම සවි කරගෙන ඉවරයි. Mata